හයි අද වෙලා තියෙන අලුත් වීඩියෝ එකකින් අලුත් channel එකක්. අපි ටෙක්පෝ කියලා කෙනෙක්ගේ channel එක බලන්න ඇති. මට තේරෙන්නේ මේ ටිකේ ඇයි මම හැමතිස්සම හෝල් මං වීඩියෝ බලන්න යන්නේ කියලා. මොකද දන්නේ මගේ හෝම් පේජ් එක පිරලා තියෙන ඒගොල්ලෝ විතරයි මම ඒකම තොරගත්ත මේ පාරත්. මේ තියෙන කනත්තක්. ඉතින් මෙන්න මේ මැෂින් එක තුළ තියෙනවා අපිට හෝල්මන් ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඒක අර ගන්නේ මොකද්ද මේ? මොකද්ද වෙන්නේ? ඉතින් අපි දැන් මෙන්න මේ මැෂින් එක ගෙනත් තියෙනවා මෙතනට. මේ අපි කනත්තේ මිනී තියෙන පොට් එකේ ඉන්නේ. අපි දැන් මෙන්න මේක ඔන් කරලා බලමු. ඉතින් මැෂින් එක නම් ඕන් වෙලා තියෙන guys රතු පාට ලයිට් එක පත් වෙන මොකද්ද මැෂින් එක ඔය? ඉතින් මේ සෙන්සර් එක ගත්තොත් මේ සෙන්සර් එක තනිකර පිස්සුවක් හරිද? කලින් අන්න අර වෙච්ච සීන් එකට මෙන්න මේ සෙන්සර් එක සම්බන්ධයි මම වීඩියෝ එක පෙන්නන්නම්. මම හරියටම මෙන්න මෙතන මේ වලක් හැරුවා අපේ මේ වීඩියෝ එකට. කිසිම හේතුවක් නැත්නම් මේක ඇල්ලුත්තරේ වැඩ කරන්න ඕනේ. මොකද්ද බං ඔය සෙන්සර් එක? ඒත් වැඩ. ඔන්න හරි ගියා. සෙන්සර් එක මොකද්ද ඩිටෙක්ට් කරන්නේ? මොකද්ද ඒක තේරුම් කරන්න ප්ලීස්. හරියද? ආනේ. shit. හරිද? දැන් ගිහින් ඌ බයලා තියෙන ගලි. දැන් මොකුත් නෑ අපි ගා බටන් මොකුත් නෑ. පහළ මේ පහළට කරද්දි හරිද? ඉතින් සෙන්සර් එක හදලා තියෙන පල්ලහැට යද්දි ඕ නැවතුණා. දැන් නැවතුණා. මූවමන්ට් කරනවා මොකුත් වෙන්නේ නෑ. පල්ලහැට ගිහින් පහත් කරලා බලමු. පහත් කරද්ද අයියට පේනවා ඉතින් පහත් කරා. කිසිම ඇක්සලෝමීටර් සම්බන්ධ සෙන්සර් එකක් මෙතන නෑ හරිද? මේ ඔක්කොම උනේ මෙන්න මේ මෙතන වලහ ගන්න ගත්තට පස්සේ. ඇයි වල කැපුවා? ඉතින් ඔයාලා දකින්න තියෙ වෙච්ච දේ. ඉතින් මම පෙන්නන්නම් මේක ඇඟිලි තිබ්බත් වැඩ කරනවා. අනිත් දේ මම මේ කල්පනා කරන්නේ කාගේ වලද බං උතර තියන් ඉන්නේ. අනිත් ඒ මේ හරියට එක වලක් එක වලයි තියෙන්නේ. එකයි මැරලා ඉන්නේ මුළු ගමටම. ඔයාලා ඇහෙන සවුන්ඩ් එක. දැන් මම ඇඟිල්ල ගත්තා. අය සවුන්ඩ් එක නැතුව යනවා. ඒ කියන්නේ දැන් මේක අල්ලන්න තමයි වැඩ කරන්නේ. දැක්කනේ? සවුන්ඩ් එක අල්ලන්න නැති වෙනවා. ඉතින් අපි දැන් එල්ලුවේ නෑනේ බං. එල්ලුවේ නෑනේ බං. එල්ලුවේ නෑනේ බං. ලයිට් එකක් තියගෙන මොකද උඹලට? එකක් එන්නදී guys අපි දැන් මේක ටෙස්ට් කරන්න ඕනේ. හරිද? මේක අපි දැන් කනත් එක ඔය හැරි ගිහින් තියන්න ඕනේ. හරිද? මචං. අර කුණි දව තියන උඹ ෂුවර් එකද? අනේ මන්දව. ඒ ගාණක් නෑව. ඒ පොඩි එරේ එකක් ඉතින් කරත් අප්පා පොඩි. ඔව් දිගටම ඒ කියන්නේ ඔර දෙයක් අහු වෙනවා නම් එදා වගේ වැඩ කරන්න ඕනේ. අපි දැන් මේක තනින් තන තියලා බලමු. මේ තියෙන අපේ ක්‍රුසිෆික්ස් එක. ක්‍රුසිෆික්ස්. බජට් ක්‍රුසිෆික්ස්. බජට් නෙමෙයි මේ ප්ලාස්ටික්. හරි අපි මේක තියමු. ඉතින් එදා අන්න අතෙන් තමයි ඇක්ටිවිටි එකක් අපිට බෝම්බයක් අගේ බවක පේන්නේ මිනිහෙට. ඊළඟ මිනිහ කෙතරින් තියලා වරෙන්න. වගේ තිබ්බේ. හරිද? ඔව් උඹට ඇහුණාද? සවුන්ඩ් එක ඇහුණාද? ඌ ඇහුණා. බුලු මට උඹේ නම නෑ කියලාද? ෂුවර්ද? උඹේ මට ඇහුණේ. පොඩි දා. හරි. හරි. පොඩි දා. මචං. අඩෝ ඔය සීන් එක පට්ට උඹලා වීඩියෝ කරලා තියෙන උදේ බං. මොක රෑකට කරපල්ල. ඒතකොට ලොඩ්ඩක් බයක් එන්නේ යටින්. බලම එළිය තියෙන මටේ මර බලපන් අර. ඉතින් කෑගොත් මෙතන බැල්කනින් ඇන්ටිලා තා හුත්ත පළය දෙලියට. කලත් එන්නේ පළං. ඒ මේ වීඩියෝ කරන්න ඕනේද බා? මට කරන්න ආද නෑ. එදා උදේ මතකයිනේ. හොඳට මතකයිනේ එදා උදේ. දැන් වීඩියෝ තිරවගේ බලන්න. මේකේ මචං යඩේල යනවා බා. හරි. අපි දැන් මේ දේ අවුස්සන්න ඕනේ මොන හරි. මම මේක ක්‍රුසිෆික්ස් එක දීප. හරි. මෙතන ආත්මයක් ඉන්නවනම් බලාගනින් උඹට කරන දේ. අපි වාගේ මේ සෝනේ කොතර ගහනවා. අඩු. යකෝ සද්දේන උගෙත් කරනවා. සිරාඩ පුළුවන් දෙයක් කරපන්. පුළුවන් දෙයක් කරපන්. අපිට පුළුවන් දෙයක් කරපන් සවුන්ඩ් එක තියෙනවා නම් කරපන් පුළුවන් දෙයක්. සවුන්ඩ් එක පස් සෙට් කරපු සීන් එකද උතර තියෙන්නේ. මට තේරෙන්නේ නෑ බා. මට තේරෙන්නේ නෑ මෙතන. මොකද මුන් සවුන්ඩ් එක හෙද්දි මුන්ගේ බයක් නෑ. හිතේ බයක් නෑ මුන්ගේ. සවුන්ඩ් එක හෙද්දි. පුළුවන් දෙයක් කරපන්. මේ සද්ද ඇහුණාද? කනත් එක්ක උනේ. අඩු අන්න අර හරියෙන් සවුන්ඩ් එකක් ඇහුණා. අන්න අර හරියේ. අඩු. ඒ ඕයි. මොකක් හරි කේස් එකක් තියෙනවද? හරි අපි ගාමේ ක්‍රුසිෆික්ස් එක තියෙනවා බය වෙන්න ඕනේ නැහැ ඔයාලා. සීන් එක මොකද්ද? සීන් එක මොකද්ද කියලා තව තේරුම් ගන්න බැරි ඉන්නවා. අර ඒක මේ මොකද්ද බං? ඒ මේ වගේ දෙයක් කලින් තිබ්බේ නැහැ. ජෝ. අඩෝ. මේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ. අයි බං බ්ලොග් රෑක කරේ නැත්තේ දවල් කරේ. ඔකයි වැරද්ද බං. ඔක තිබ්බත් එක නැතත් එක දවල් රෑක් කරනකො පේන්නේ නැහැ බං. අඩෝ අර එකත් ඇහෙනවා. මේක ටච් කරලා බලමුද අපි? මේ බයයි බං. මේක අපි මේක පුරුදු තියාගෙන ඉන්න. අඩෝ
ආයෙ සවුන්ඩ් එක ඇහෙනවා. ඔයාලට ඇහෙනවද ඇති? කමන්නේ මම හිතන්නේ තේරෙන්නේ නැතුව මම ඉන්නේ. එන ගේමක් හරි, ගහලා අපි අල්ලන්න බලමු. අඩු අල්ලන්න කියලා හැද්දී වැඩ කරනවා බා. උඹට ඇහුණාද ඒක? මම ඉන්න බලන්න. මූට නෑ. අනේ නෑ. සවුන්ඩ් එක ඇහෙනවා බන්දිකටම. බලමු. මේකට අපි මොනවද දෙයක් කරමු. මේ වුණාද මේ? මේ දේ මෙතන බැඳලා තියෙනවා මොනවා. සවුන්ඩ් එක දිගටම ඇහෙනවා guys. සවුන්ඩ් එකයි නැතුව ගියා. okay මේක හැමතැනම තියෙනවා මේ. මේ දැන් ඕකේ මොකක්ද තේරෙන්නේ නැහැ. උඹලගේ ස්ටෝරි එක අවුල් පොට්ටක් විතර. හැබැයි වීඩියෝ එක පට්ට ස්ටෝරි එක අවුල්. මේ වගේ දේවල් හැමතැනම තියෙන්න බෑ. මෙතන අතන හැබැයි දිගටම දාපල්ලා වීඩියෝ. පොඩ්ඩක් ලස්සන ස්ක්‍රිප්ට් එකක් හදාගන්න දාපල් ලස්සනයි වීඩියෝ හොඳයි. ඒ කියන්නේ කරන්න බෑ උඹලා දෙන්නට. කරන්න පුළුවන්. ඉඳන් බලන්න මැෂින් එක මොකක් කරවුලද කියලා අපි ගා මොකද මේ බටන්ස් මොකුත් නැහැ. මේ පාර සිරානේ ගෙනල්ලා තියෙන්නේ. මේක වැඩ කරනවද? නැත්නම් මේක දිගට මේ දාවේ නෑ බා. එදා මෙන්න මේක තැනකින් විතර වැඩ කරන්න ගත්තේ. මම කියන්නේ මේ ඇවිදන් යද්දි එකම තැනින් පත් වෙනවනම් සවුන්ඩ් එක ඇහෙනවනේ. අපි අරයට යමු බලන්න. මේක මං කියන්නේ සවුන්ඩ් එක නැතුව ගියා. ඔතන ගියා සවුන්ඩ් එක නෑනේ. උඩ සවුන්ඩ් නෑ. ඉතින් අපිට අර බලන්න ගොඩක් රේන්ජ් එක මචං. අඩු. මේ තමයි රේන්ජ් එක මොකක්ද කරන්නේ? උඹ රේන්ජ් එක කියන්නේ කොහොමද මම මෙතන? ආයෙ සවුන්ඩ් එක නෑ බා. ෂේ. අඩු. රහයු කෑ ගන්නවද බන් දැන්? උඹේ සවුන්ඩ් එක හොරනේ? කට් කරන්න එපා. ඔය වගේ දේවල් වල පුළුවන් එකට එකකින් ගනිලා. ඔය මේ මහදව රහයු කෑ ගන්නවද කියපන්කෝ. නෑ මොකදවල්? දවල්ද? පොඩි ටයිම් එක බලන්න. අවස තාම 3යිනේ. එතන ඔය දැන් තවස් 3යි වෙලා මම හිතුවා බහාය වෙලා තියලා කියලා. ඒ මැෂින් එක සද්ද නම් දැන් ඉන්නේ නැහැ කොහොම හරි. ඒක හොඳයි අතන. අතන මේ වෙද්දි පොඩි දේවල් ටිකක් එනවා හරිද? මේ මැෂින් එක දැන් පිස්සුරන්න හරිද? තනිකර පිස්සුරන්නට යන්නේ. දැන් ආයෙ සවුන්ඩ් එක හෙන්නේ. ඒ ෆ්ලෑෂ් ලයිට් එක ගලවා ඇතුලේ මොකක් කරේනවද කියන්නේ? අනේ මන්ද ගයිස් මේක හිතා ගන්න බෑ අපිට. මට තේරෙන්නේ නැහැ බං. මට මොකද විතර වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකක්ද විතර වෙන්නේ? සයක් තියෙනවා මෙතන. ඔය දැන් එක පාට වැස්සා හරිද? එක පාට වැස්සාගේ දැන්. ගයිස් මේ පොඩි අවුලක් වෙලා තියෙනවා. මේ මැෂින් එක දැන් වැඩ කරන්නේ. හරිද? මේ මම දැන් මේක ඇල්ලුවට වල පේනවා මේක වැඩ කරන්නේ නැහැ. ගියේ පාර නම් මේක වැඩ කරා. හරිද? කියන්නේ දැන් මේනකම වැඩ කරපු එක මේක වැඩ කරන්නේ නැහැ මොනව කරා. මොකද්ද කේස් එක? ඔයාලා දෙන්න යන මැසේජ් එක මොකක්ද කියලා තේරෙන්නේ නැතුව මම මේ ඉන්නේ. මම ෆෝන් එක charge එකට ගන්නවා එතක. ෆයිනල් ඩිසිෂන් මේ වගේ දේවල් කරන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් මේ ආතල් එක නෙමෙයි. දැන් මගේ යාළුවා ඉන්නවා මේ. මූ සිරාපායලා හෙනට. මේ අපි ගෙදර යමු කියන්නේ. ඈ? ගෙදර යන් අපි. එදා ගෙදරම අඩු ගොරෝනොත් එකවා ගායිස් මේලා අපි මැෂින් ඔක්කොම අරන් තියාගත්තා. මැෂින් ටික ඔක්කොම අරන් බෑග් එකට දැම්මා. හරිද? මේ වෙද්දි හොඳ වැස්සකුත් එනවා. ගොරෝන හොඳටම මේ මේ මැෂින් එක මෙන්න මේ සෝහන් කොතර කරදර කරන එක. හරිද? මේ සෝහන් කොතර අපි කරදර කරනවා. හරිද? මේ වගේ දේවල් අපි කරනවා. කියන්නේ මේ වගේ උඹ ඉන්නවා. අරුණ මොකද වෙලා තියෙන්නේ බලමු. හරිද මේ? බලමයි යකෝ. අටේ ගස් කොලන් එළිනවා. ඇයි බං ඇයි ඒ මොකෝ කේස් එක ලොරි දෙනවා. අන්තර පමණට මොකෝ කේස් එක විශ්ක බං ඇයි බෝ කරන්නේ ඌ අපි ආරක්ෂා හදාගත්ත එක බං මේ මොකද්ද බං මේ වතුරේ බිලවන වතුරේ බීපන් මම බෑග් එක ඕනේ නැද්ද මම බෑග් එක ඕනේ නැද්ද බං මම බෑග් එක අරන් ඵලයන් ඔයි මචං බෑග් එක අරන් ඵලයන් පොඩ නිකන් කවුරුනේ මේ වැහුණා වගේ සීන් එකක් යන්නේ අඩෝ ඊ අරුට පිස්සුද අඩෝ තෝගේ යාළුවනේ කියලා බලපන් බං තෝක වීඩියෝ කරන්න ආවේ ඵලයන් දුවපන් අඩු ඉන්වෙස්ටිගේෂන් එක කරන්න උන්නේ නැනේ බං anyway hopefully මම මේ වීඩියෝ එක කරන්න ඌ ගියා කියලා ගන්නක් නැහැ මට ඔයා ගියද මොකද්ද බම්බ අඩුවගේ ෆෝන් එකට ගියේ බං සද්දේන අඩු
ටුබි කොටියස් තම මොකරි ස්ටෝරි ලයින්න දයන්නේ ඕනම් මගේ විඩියෝ දෙයක්කොත් දාප යට කමෙන්ට් එකක් දාප ටුබි කොටියස්ද කියලක තව කෑල්ලක් තියෙනවද කියලා මොකර ස්ටෝරිකක් දවල හදයන්නේ උට සපොට් ඇතිවලුන්ට වදදී පල්ලා දව විඩියෝල කියලා සතියර තුරක්කත් තොරගේ පල්ලා